හැම දිනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද දිනේ අපි මේ විදිහට හමු වෙන්නේ MCQ ඩිස්කෂන් එකේ දෙවෙනි කොටසත් එක්ක. ඒ කියන්නේ අපි මීට කලින් දාලා තියෙනවා MCQ පළවෙනි ඩිස්කෂන් එක. ඒකේ ගත්තාම මුල් MCQ ප්‍රශ්න 30 සාකච්ඡාව තමයි තියෙන්නේ. ඒ MCQ 30 කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ගන්න බැරුව ගිය ඔබට පුළුවන් WhatsApp එකට මැසේජ් එකක් දාලා MCQ ප්‍රශ්න 30 ගන්න. ඒ වගේම මේ MCQ ප්‍රශ්න 30 සාමාන්‍යයෙන් අපි 20යි 24 MCQ 247ක ටියුට් එකක් සාකච්ඡා කරන්න තමයි මේ වැඩේ පටන් ගත්තේ. නමුත් දැන් මේ MCQ 247 ඊට වඩා වැඩි වෙලා තියෙනවා. ඒකත් එක්කම MCQ ඩිස්කෂන් එකට කලින් MCQ ප්‍රශ්න ඔබ කරලා තියෙන්න ඕනේ. ඒ නිසා ඔබේ MCQ ප්‍රශ්න ටික අපේ WhatsApp channel එක තියෙනවා. WhatsApp channel එකකින් MCQ ප්‍රශ්න 30 සතියට අදාළ ප්‍රශ්න 30 channel එකට දානවා. ඉතින් channel එකේ link එක comment section එකේ පළවෙනි comment එකේ තියෙනවා. ඒකෙන් ගන්න පුළුවන් channel එකට සම්බන්ධ වෙන්න. එතකොට මීට කලින් අපි දාලා තියෙනවා පළවෙනි MCQ 30 සහ තව පේපර් එකකුත් දාලා තියෙනවා. ඒකේ පේපර් ඩිස්කෂන් එකත් අපේ YouTube channel එකේ තියෙනවා. ඒ විදිහට ඒ ටික පොඩ්ඩක් බලලා වැඩේ කරගමු. මේ MCQ වැඩේ කරගෙන යන්නේ O level විභාගයේන MCQ 40න් වැඩි ලකුණු ප්‍රමාණයක් ස්කෝර් කරගන්න. ඉතින් මේ MCQ සාකච්ඡාව නිකම් බලලා හරියන්නේ නැහැ. ඒක අනිවාර්යෙන්ම MCQ ටික කරලා MCQ සාකච්ඡාව බැලුවහම තමයි වැඩේ පිළිවෙලක් තියෙන්නේ සහ ඒකෙන් ප්‍රයෝජනයක් තියෙන්නේ. ඉතින් අපි MCQ අලුත් MCQ 30ක් අදත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. MCQ 30 ඉඳන් MCQ 60 දක්වා MCQ 30ක් අපි සාකච්ඡා කරනවා. එතකොට අපි පළවෙනි MCQ එකේ ඉඳන් සාකච්ඡා කරගෙන යමු. මේකෙදී අර ලොකු විස්තරයක් කතා කරන්නේ. අපි තියරි කතා කරන විදිහට MCQ ඩිස්කෂන් එකේ MCQ කතා කරන්න වෙලා නැහැ. සාමාන්‍යයෙන් පැයක් එකමාරක් තමයි උපරිම MCQ 30 ඩිස්කස් කරන්නේ. එතකොට උත්තර කියන එක තමයි වෙන්නේ. ඒත් එක්කම පොතේ තියෙන තැන පෙන්නන. ඔයාට පුළුවන් නම් තනියම MCQ ඩිස්කෂන් වීඩියෝ එක බලන්න නැතුව MCQ එක අරගෙන MCQ එක පොතේ කතෝලික ධර්මයේ පෙළ පොතේ කොයි තැන කොයි පිටුවේද තිබ්බේ කියලා හොයාගන්න පුළුවන් නම් ඒක ඉතාමත් වැදගත්. එහෙම පුළුවන් කමක් තියනවා නම් ඔයා අනිවාර්යෙන් MCQ එක කරලා ඒක පෙළ පොතෙන් බලලා හරි වැරදි දාන්න. ඊට පස්සේ වැදගත් වෙන කරුණක් ඩිස්කෂන් එකේ තිබුණොත් කියලා ඩිස්කෂන් වීඩියෝ එකක් බලන්න පුළුවන්. ඉතින් ඒ විදිහට වැඩේ කරගෙන යමු. අපි මුල් MCQ එකේ ඉඳන් MCQ ටික සාකච්ඡා කරගෙන යමු. අපි MCQ WhatsApp එකට දාද්දී සහ මේ YouTube ඩිස්කෂන් එකට ගද්දී පොඩ්ඩක් MCQ ටික පොඩි වෙලා තියෙනවා. ඒක සයිස් එක පොඩි. ඒක අපි ඉස්සරහට මොනවා හරි කරගමු. සමහර MCQ අපැහැදිලි කියලා දාලා තිබ්බා. ඒ පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. ඒවා ටික අපි විසඳගමු. දැනට මේ විදිහට කරගෙන යමු. ඔය ටියුට් එකෙන් ෆොටෝ ගහලා දාන හින්දා තමයි ඒක අපැහැදිලි වෙලා තියෙන්නේ. හරි. අපි පළවෙනි MCQ එකේ ඉඳන් සාකච්ඡා කරගෙන යමු. මුල්ම ප්‍රශ්නය අපිට කියනවා ජේසුස් වහන්සේ මහ බ්‍රහස්පතින්දා සිදු කළ පාදදෝන ක්‍රියාවේ යථාර්ථය වන්නේ කිය. සාමාන්‍යයෙන් ඕක එන්නේ 10 ශ්‍රේණිය පෙළ පොතේ 52 වෙනි පිටුවෙන් කතෝලික ධර්මයේ. සාමාන්‍ය අපි දන්නවා සමදර්ශක සුභාරංචි තුනක් තියෙනවා. ශුද්ධ මාක්, ලූක් සහ මතෙව් කියන්නේ සමදර්ශක සුභාරංචි. ඒක ඔබ 9 වසරේදී ඉගෙන ගත්තා. ඒ වගේම තමයි ජොහාන් සුභාරංචිට වඩා වෙනස්.
අපි 11 ශ්‍රේණියේදී කතා කරනවා සුභාරංචි ගැන වෙනම. ඒකෙදිත් අපි දකිනවා ජොහාන් සුභාරංචි කියන්නේ ඉතා ගැඹුරු දේවධාර්මික පණිවිඩයක් කියා දෙන සුභාරංචියක්. ඒ නිසා මෙතනදී ගත්තත් ජේසුස් වහන්සේ මහ බ්‍රහස්පතින්දා සිදු කළ දේවල් වලින් රාත්‍රී භෝජනයෙන් පසු උන්වහන්සේ තමුන්ගේ ශ්‍රාවකයන්ගේ පාද සේදීමේ සිදුවීම වාර්තා කරන්නේ ශුද්ධ ජොහාන්තුමාගේ සුවිශේෂයේ. ඒක ඔබේ පෙළපොතේ මෙහෙම කියනවා. ශුද්ධ මතෙව් මාක් ලූක් යන සමදර්ශක සුභාරංචි කතුවරුන් ජේසුස් වහන්සේ මහ බ්‍රහස්පතින්දා දින දේශප්‍රසාද වහන්සේ ස්ථාපිත කිරීම පිළිබඳව සඳහන් කළද සුවිශේෂක ජොහාන්තුමා ඒ වෙනුවට දක්වන්නේ රාත්‍රී භෝජනයෙන් පසු උන්වහන්සේ තම ශ්‍රාවකයන්ගේ පාද සේදීමේ සිද්ධිය කියලා. ඉතින් මේකෙන් පැහැදිලි වෙන්නේ ජේසුස් වහන්සේ එදා ශ්‍රාවකයන්ට කිව්වේ ප්‍රේමයේ පනත ජීවත් කරවන්න කියලා. සහ උන්වහන්සේ ප්‍රේමයේ හා සේවයේ ජීවිතය ශ්‍රාවකයන්ට ආදර්ශයක් විදිහට පෙන්වුවා. ඉතින් ඒක තමයි මේ ප්‍රශ්නයේදීත් අපෙන් අහලා තියෙන්නේ. ඒක මෙහෙම විස්තර කරනවා. මන්දයා දිවස ප්‍රසාදයේ භෝජනයට සහභාගී වන්නන් ප්‍රේමයේ පනත ජීවත් කළ යුතු බැවින්. එහෙනම් මේ ජේසුස් වහන්සේ දිව්‍ය පූජාවර්තයක් ගෙන දීමටවත් ශ්‍රාවකයන් වෙත ප්‍රේමය දැක්වීමවත් සිය ජීවිතයාගේ සම්පූර්ණ කිරීමක්වත් නෙවෙයි මෙතනින් අදහස් වෙන්නේ ප්‍රේමය හා සේවයේ ජීවිතයක් කියන එක. නැත්නම් ප්‍රේමය හා සේවයේ දිවි පැවතක් කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. අපි යමු 32 වෙනි ප්‍රශ්නෙට. අවසන් විනිශ්චයේදී ඒ සඳහා යොදා ගන්නා මිනුම් දණ්ඩ ලෙස මතෙව් සුපුවතේ දක්වා ඇත්තේ. මේක ඔබේ අහන්නේ 14 වෙනි පාඩමෙන් 10 ශ්‍රේණිය පෙළපොතේ. ඒ කියන්නේ පිටු අංක 10 ශ්‍රේණිය පෙළපොතේ 57 වෙනි පිටුවේ. ඒකේ තියෙනවා උඩම ඡේදයේ අන්තිමේට ජාතීන් විනිශ්චය දිනේදී ක්‍රිස්තුස් වහන්සේ යොදා ගන්නා මිනුම් දණ්ඩද එය වේ. වරහන් ඇතුළේ තියෙනවා සුද මතෙව් සුවාරංචියේ සඳහන් වෙන ශාරීරික පුණ්‍ය ක්‍රියා කියලා. එහෙනම් අපිට පිළිතුර විදිහට ගත්ත හැකි එක ශාරීරික පුණ්‍ය ක්‍රියා කියලා. ඊළඟට 33 වෙනි ප්‍රශ්නේ කියනවා මම පූජාවලට වඩා කරුණාවට කැමැත්තෙමි යනුවෙන් සඳහන් ග්‍රන්ථය වන්නේ. ඒක ඔබ මතක් වෙන්න ඕනේ. අපි මීට කලින් ඩිස්කෂන් වලත් කතා කරලා තියෙනවා. ඒ වගේම තමයි ඔබට පාස් පේපර්ස් කරලා තියෙනවා නම් මේ ප්‍රශ්නේ හම්බෙලා තියෙන්න ඕනේ. 2022 O level විභාගයේ මේ ප්‍රශ්නේ ඇහුවා. ඒක සඳහන් වෙන්නේ 16 වෙනි පාඩම දසපනත පටන් ගන්න පාඩමේ 10 ශ්‍රේණියේ පෙළපොතේ 68 වෙනි පිටුවේ කතෝලික සභා ධර්මෝපදේශයේ ප්‍රකාශයක් තියෙනවා. එහෙනම් දැන් යාග වීම යටතේ ඒකේ තියෙනවා මෙන්න මෙහෙම යාගෝපු කිරීම දේව වන්දනාවේ හා ස්තුතියේ සලකුණකි. එහෙත් බාහිර ලෙස සිදු කරන යාගය අවංක එකක් වීමට නම් එමගින් අපගේ අධ්‍යාත්මික යාගයේ ප්‍රකාශ වීමක් සිදු විය යුතුය. දෙවියන් වහන්සේ ප්‍රිය පඬුර නම් බිඳුණු හදවතකි. සහෝදර ප්‍රේමය හා බද්ධ නොවූ පඬුරු දිවැසිවරු ප්‍රතික්ෂේප කළහ. ජේසුස් වහන්සේද හොසියා උපුටා දක්වමින් මෙසේ කීය. මම පූජාවලට වඩා කරුණාවට කැමැත්තෙමි. දවනයාගේ පූජාවලට වඩා දෙවියන් වහන්සේ පිළිබඳව අවබෝධයට කැමැත්තෙමි කියලා තියෙනවා. එකම සම්පූර්ණ යාගය වන්නේ ක්‍රිස්තුස් වහන්සේ කුරුසේ මත පුදන ලද යාගයයි. අපගේ ජීවිත එම යාගය හා ඒකාබද්ධ වීමෙන් අපගේ ජීවිත යාග කොට දෙවියන් වහන්සේට ඔප්පු කරන්න පුළුවන් කියන තොරතුර ශුද්ධ කතෝලික සභා ධර්මෝපදේශයේ සඳහන් වෙනවා. ඒ අනුව මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ මම පූජාවලට වඩා කරුණාවට කැමැත්තෙමි යනුවෙන් සඳහන් වෙන ග්‍රන්ථය වෙන්නේ ජේසුස් වහන්සේ උපුටා දක්වමින් කිව්වේ හොසියා ජේසරයාගේ ග්‍රන්ථය. ඒක 2022 අවුරුද්දේ O level විභාග ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න පත්‍රයේ අහලා තියෙනවා. මේ පහුගිය පාස් පේපර්ස් අපි කතා කරා. ඒ වලදීත් ඔබට මේ ප්‍රශ්නේ හම්බ වෙන්න ඕන. අපි යමු 34 වෙනි ප්‍රශ්නෙට. මර්යාදාව සුරකින්නා සාධාරණ වස්තුපයයි යුක්තියට කිරීමට පෙළඹෙයි
දෙමාපිය වැඩිහිටියන්ට ගරු කරයි ආත්ම දමනය තුළ ක්‍රියා කරයි. පිළිතුර වෙන්නේ ආත්ම දමනය තුළ ක්‍රියා කිරීම. මර්යාදාව තුළ අපි 6 වන සහ 9 වන දේවපනත් කඩවීම වළක්වනවා. තමන් මෙන්ම අනුන්ද 6 9 පනත් වලින් විරුද්ධ පාපයට නොපළවලා අයරෙන් කෙලස් දමනය කිරීම මර්යාදාව කියලා කියනවා. මර්යාදාව කියන්නේ තමුන් වගේම අනිත් අයත් මේ 6 9 කියන පනත් වලට නිසා පාපයට පෙළඹෙන්නේ නැතිව කෙලස් දමනය කිරීමට හැකියාව ලැබීමයි. තම හැසිරීමෙන් ඒ වගේම ඇඳුම් පැළඳුමෙන් අනිත් අයව පාපයට පොළඹවන්න පුළුවන්. ඉතින් මේ නිසා තමුන් අනුන්ගේ යහපත සඳහා තමුන්ගේ ඇඳුම් පිළිබඳව පරිස්සම් වෙන්නට ඕන. ඉතින් මේ පිළිබඳව සඳහන් වෙනවා සුදා කතෝලික සභා ධර්මපදේශයේ තුළ. ඒකේ පැහැදිලිව තියෙනවා ඒ වගේම තීතස් පොතේ තියෙනවා ආත්ම දමනය ඇතුව සිටින්න සිටීමට තරුණයන්ට අවවාද කරන්න සියල්ලෙනි ඔබම යහපත් ක්‍රියාවන්හි ආදර්ශයක් වන්න ඔබ උගන්වන විට අවංකව ප්‍රතිපත්ති ගරුකව සිටින්න කියලා තීතස් පොතේ සඳහන් වෙනවා. එහෙනම් පිළිතුර ආත්ම දමනය තුළ ක්‍රියා කිරීම. 35 වෙනි ප්‍රශ්නේ කියනවා හේතවදේශයට අනුව දරුවන්ට දී ඇති අවවාදේ නම් කරන්න. මේක හම්බ වෙන්නේ දෙමාපියන්ට මව්පියන්ට සංග්‍රහ කර කියන පනත යටතේ අපිට පාඩ 4ක් ගැන විශේෂයෙන් දෙනවා. ඒ පනතට අදාළව ඒ පාඩ 4 ඔබ අනිවාර්යෙන් යම්කිසි හෝ මතකයක් තිබිය යුතුයි මේ පිළිබඳව. මේකේ තියෙනවා කොලොස්සි පොතෙන් හිතෝපදේශයෙන් සහ උපදේශකයා හෙවත් සිරාග්ගේ පොතෙන් ගත්තු පාඩ තමයි සඳහන් වෙන්නේ. පිටුවංක 78 සඳහන් වෙන්නේ දරුවනේ කොලොස්සේ පොතේ සඳහන් වෙනවා දරුවනේ සියලු කාරණාවලදී දෙමව්පියන්ට කීකරවන්න මන්ද ඔබේසේ කිරීම සමිදානන් වහන්සේට ප්‍රීතියකි. මේක 2016 අවුරුද්දේ ඕලෙවල් විභාගයේ අහලා තියෙනවා. ඒ වගේම අපේ ප්‍රශ්නෙට අදාළ වෙන්නේ හිතෝපදේශයේ තියෙන්නේ මාගේ පුත්‍රය පියාගේ ආවාද අසන්න මවගේ උපදේශ ඉවත නොදමන්න. එහෙනම් පිළිතුර අපිට ගත්ත හැකි එක කියලා. ඒ වගේම උපදේශකයා හෙවත් සිරාක් පොතේ තියෙනවා සමිදානෝ දරුවන් ඉදිරිපිට ඔවුන්ගේ පියා ගෞරවයට පත් කරන පිණිස තම පියාට ගෞරව කරන තැනැත්තාට දීර්ඝායු ලැබෙන්නේ තමව සතුට කරන තැනැත්තේ සමිඳුන්ට කීකරු වන්නේ කියලත් ඔබේ මුළු සිතින් ඔබේ පියාටද මවටද ගෞරව කරන්න. ඔබේ මව විසි ප්‍රසව වේදනා කිසිදින අමතක නොකරන්න. ඔවුන් ඔබට මෙලෝ එළිය දුන් බව අමතක නොකරන්න. ඔබ උදෙසා ඔවුන් කළ දෙයට ඔබ කෙලෙසින් කෙලගුණ සලකන්නේද? ඔය විදිහට සඳහන් වෙන උපදේශකයාවත් සිරාක් පොතේ. ඒ වගේ බයිබල් පාඨ කීපයක් පිළිබඳවත් යම්කිසි මතකයක් තියෙන්නට ඕනේ ඕලෙවල් විභාගයට සාර්ථකව මුහුණ දීමට. ඒ වගේම අපි ගියොත් 36 වෙනි ප්‍රශ්නේ මේ පාඩයක් ඇසුරින් අහලා තියෙන්නේ අපි දන්නවා මාගේ හිස්තනක් සෑදෙන විට මව් කුසෙහි සිට මා වැඩෙන විට හිස්තනක් දැනෙන විට මා එහි වූ බව ඔබ දැන සිටිසේක. මේ සඳහන් වෙන්නේ මාගේ ඇටකටු සෑදෙන විට මව් කුසේ මා වැඩෙන විට රහසිගතව දැනෙන විට මා එහි වූ බව ඔබ දැන සිටිසේක. එහෙනම් හිස්තැනට එන්නේ ඇටකටු රහසිගතව උත්තරය 2 කියලා ගත්ත හැකි. ඔය ගබ්සාව කොටසේ තමයි ඔය පාඩේ අපිට හමු වෙන්නේ. දසපනත තුල ඔය පාඩේ නම් ගොඩාක් වෙලාවට අපිට හමු වෙන පාඩයක් නිතර. පිටු අංකය ගත්තොත් 10 ශ්‍රේණියේ පෙළ පොතේ 85 වෙනි පිටුවේ ගීතාවලිය පොතේ සඳහන් වෙන ගීතිකාවක් තමයි මේ තියෙන්නේ. මාගේ ඇටකටු සෑදෙන විට මව් කුසේ මා වැඩෙන විට රහසිගත මා තැනෙන විට මා එහි වූ බව ඔබ දැන සිටිසේක කියලා.
එහෙනම් අපි යමු 37 වෙනි ප්‍රශ්නෙට. විශ්වාසයේ සත්‍යතා සඳහා දෙනු ලබන උතුම් සාක්ෂිය ලෙස පෙන්වා දෙන්නේ. මේක ගත්තාම මේකත් අපේ පෙළ පොතේ 102 වෙනි පිටුව 10 ශ්‍රේණියේ පෙළ පොතේ 102 වෙනි පිටුවේ සත්‍යද සාක්ෂි දැරීම යටතේ තමා අපිට හම්බ වෙන්නේ. ඒකේ කතෝලික සභා ධර්මදේශයේ ඉගැන්වීමක් යටම තියෙනවා පිටුවේ යටම. ඒ වගේම ඔබට මතක් කරන්න ඕනේ උඩ තියෙන ජොහන් සුවිශේෂයේ තියෙන පාඩේ 1022 අවුරුද්දේ බස්නාහිර පළාතේ 3 වෙනි වාර විභාග ප්‍රශ්න පත්තරේ තිබ්බ ප්‍රශ්නයක්. ඔබට හම් වෙයි අපේ ටියුට් එකේ MCQ සාකච්ඡා කරද්දී ප්‍රශ්න ඔක්කොම දාලා තියෙන්නේ. MCQ 247ක් තිබ්බා. 1024 ටියුට් එකේ. දැන් ඒක ඊට වඩා වැඩි වෙලා තියෙනවා. ඒ MCQ 247 කරාම ඉතින් අලුතෙන් ප්‍රශ්න හම්බෙන්නේ නැහැ. ওই ප්‍රශ්නම තමයි කැරකි කැරකි එන්නේ. මේ ප්‍රශ්න ටික වෙනම් තියාගෙන බලා ගන්නවා නම් ඒක ගොඩාක්ම ප්‍රයෝජනවත්. හරි. මේ කතෝලික සභා ධර්මෝපදේශයේ මෙහෙම කියනවා 102 වෙනි පිටුවේ 10 ශ්‍රේණියේ වෙලපතේ. අප ජේසුස් වහන්සේ වෙනුවෙන් සාක්ෂි දැරීම සඳහා ඉදිරිපත් වීමට ලැජ්ජා නොවිය යුතුය. සත්‍ය විශ්වාසයේ තහවුරු කිරීමේ අවස්ථාවවලදීද කිසිම පැකිලීමකින් තොරව ඒ සඳහා ඉදිරිපත් වීම කතෝලික අපගේ යුතුකමකි. ශුද්ධලේවිල්ල හා අනුබද්ධිත වගකීම් සම්භාරයට සුද්ධ සභාව තුළින් සාක්ෂි දැරීම කතෝලික සදහැවතුන්ගේ යුතුකමකි. මෙම සාක්ෂි දැරීම වචනයෙන් හා ක්‍රියාවෙන් විශ්වාස දායාද කිරීමකි. ඊළඟ වැදගත් මේක යටින් ඉරක් ඇඳ ගන්න ප්‍රාණ පරිත්‍යාගී වීම විශ්වාසයේ සත්‍යතා සඳහන් දෙනු ලබන උතුම්ම සාක්ෂිය වේ. ඉතිහාසය තුළ ප්‍රාණ පරිත්‍යාගීවරු විශ්වාසයේ සත්‍යතාවන්ට මෙන්ම ක්‍රිස්තියානි ගෙන්වීම් වලටද සාක්ෂි දරමින් තම ජීවිතය පූජා කළහ. දැන් මේ වගේ ප්‍රශ්නයක් තමයි ඔබට අර මම පෙර කිව්වා වගේ ඩිස්කෂන් වීඩියෝ එක බලන්න නැතුව පෙළපොතෙන් හොයාගන්න බැරුව යන්නේ. බයිබල් පාඩ හැම මතක නැහැනේ. ඒක නිසා තමයි ඩිස්කෂන් වීඩියෝ එක බලන්න ඕන කියන්නේ. කියන්නේ පෙළපොතේ තියෙන තැන ඔබට හොයාගන්න පුළුවන් තත්ත්වයකට එනවා මේ වගේ ඩිස්කෂන් බැලුවහම. ඒවා ඉතින් මේ මම කියන එකම අහගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඔබත් ඒවා වෙනම තත්ත්වයක කරන්නට ඕන. හැකි පරිදි ආගම පෙළපොත අධ්‍යයනය කරන්න ඕනේ. බහුතරයක් දෙනෙක්ගේ අමතක වෙලා යන එහෙමත් නැත්නම් නොසලකන හැරින පාඩමක් නැත්නම් විෂයක් තමයි කතෝලික ධර්මයේ කියලා කියන්නේ. බහුතරයක් අය ගණිතයේ විද්‍යාව වගේ ප්‍රධාන විෂයන්ට වැඩි දැනක් දෙන්න ඕන සහ දෙනවා. නමුත් ආගම වගේ විෂයන් වලටත් යම් කිසි හෝ දවසක් දෙන්න ඕනේ. මොකද අපි මේ පෙළපොතේ තියෙන දේවල් හොඳටම පාඩම් වුණොත් තමයි අපිට කතෝලික ධර්මයටත් ඒ සාමාර්ථයක් ගන්න පහසුවෙන් පුළුවන් වෙන්නේ. හරි අපි යමු 38 වෙනි ප්‍රශ්නයට. අනුන් නොමග යවන කතා කීමෙන් කඩවන පනත ඒක ඔබ දන්නවා 8 වන පනතට විරුද්ධ පාපය. 39 වෙනි ප්‍රශ්නේ කියනවා ජනවන්දනා වර්ෂය තුල චතාරික හා පාස්කු සමයේ කියනු ලබන්නේ අපි දන්නවා සාමාන්‍යයෙන් ජනවන්දනා වර්ෂය කොටස් 3කට විතර බෙදෙනවා. ඒක ගත්තාම පළමු වර්ෂය දෙවන වර්ෂය කියලා අපි ජනවන්දනා වර්ෂය කොටස් කරනවා. දැන් පළමු වසර තුල සුදු මතයතුමාගේ සුවිශේෂයෙන් තමා උපුටා ගැනීම කියවෙන්නේ. ඒක 2022 ඔලෙවල් විභාග ප්‍රශ්න පත්‍රය අහලා තියෙනවා. දෙවන වසර තුල මාක්තුමාගේ සුවිශේෂයෙන්ුත් ඒ වගේම තුන්වෙනි වසර තුල ලෝක්තුමාගේ සුවිශේෂයෙන්ුත් අහනවා. සුවිශේෂය උපුටා ගන්නේ ලෝක් සුභාරංචි. ඒ වගේම චතාරික හා පාස්කු සමය තුල ජනවන්දනාව සඳහා යොදාගන්නේ සුවිශේෂය ජොහාන් සුභාරංචි. ඒ වගේම මතක තියාගන්න ඕනේ ජනවන්දනා වර්ෂය සති 52කින් යුක්තයි කියන එක. නම් පිළිතුර ජොහාන් සුපුවත කියලා ගන්න පුළුවන්. ඊළඟට එහෙනම් අපි 39 වෙනි ප්‍රශ්නය වෙනකන් සාකච්ඡා කරා. ඉතිරි ප්‍රශ්න වලට අපි ඊළඟට යමු. හරි අපිට 40 වෙනි ප්‍රශ්නේ හම්බ වෙනවා. ඊළඟට 40 වෙනි ප්‍රශ්නේ බැලුවොත් 4 වෙනි ප්‍රශ්නේ අපිට කියනවා එක් පොතක් නොව පොත් සමූහයකින් යුත් පුස්තකාලයක්. සරල කතාවක් 10 ශ්‍රේණියේ පෙළ පොතේ මුල අපිට හම්බ වෙන්නේ. දේවානාවරණයේ ලිඛිත මූලාශ්‍රය වන ශුද්ධ බයිබලය
කිතුණුවන්ගේ අති පූජනීය ග්‍රන්ථයයි. ඒක පොතක් නොව පොත් 73කින් සමන්විත පුස්තකාලයක්. එසේනම් 40 වෙනි ප්‍රශ්නයට අපිට ගත්ත හැකි ශුද්ධ බයිබලය කියලා උත්තරේ පොත් 73කින් සමන්විත පුස්තකාලයක් විදිහට හඳුන්වන්නේ ශුද්ධ බයිබලය. ඒ වගේම අපි දන්නවා දේවානාවරණයේ ලිඛිත මූලාශ්‍ර දෙකක් තියෙනවා. එකක් තමයි ශුද්ධ බයිබලය, අනිත් එක ජීවන සභා සම්ප්‍රදාය. පිළිතුර ශුද්ධ බයිබලය කියලා 3 සහ 4 කියන දෙකේම මේ විදිහට උත්තර තියෙනවා. ඉතින් මේ පිළිතුරු දෙකම නිවැරදි කියලා ගන්න පුළුවන්. ඊළඟට 41 වෙනි ප්‍රශ්නයට ගියොත් මිනිස් ඉතිහාසය තුළ ක්‍රියා කරන දෙවියන් වහන්සේ වඩා ප්‍රබලව හඳුනාගත හැක්කේ පුරාණ ගිවිසුමේ මොන කාණ්ඩයේ පොත්වලින්ද කියලා අහනවා. අපිට 10 ශ්‍රේණියේ පෙළ පොතේ දෙවෙනි පිටුවට ගියාම ඒක මෙන්න මෙහෙම තියෙනවා. පුරාණ ගිවිසුම තුළ අඩංගු වන්නේ ගැලවීමේ ඉතිහාසයයි. ගැලවීමේ ඉතිහාසය යනු ඓතිහාසික සිදුවීම් කාලවකවානු පුද්ගල චරිත යන ආදී හුදු වාර්තාකරණයක් නොවේ. ඊශ්‍රායල් ජනතාවගේ අත්දැකීම් සිද්ධීන් යන ආදී විශ්වාසයෙන් අර්ථකථනය කිරීමකි. ඒ මන්දයත් පරමාර්ථය දේව විශ්වාසය වර්ධනය කිරීමයි. එහෙනම් ඉතිහාස පොත්වල පරමාර්ථය මොකද්ද? දේව විශ්වාසය වර්ධනය කිරීම. මේක 2022 අවුරුද්දේ ඔලෙවල් විභාගයේ පළමු කෙටි ප්‍රශ්නය විදියට ආවා. මේවා වැදගත් කරුණු. ඒ වගේම විවිධ සිද්ධීන් තුළින් ඊශ්‍රායල් ජාතිය දෙවියන්වහන්සේගේ වෙනහස වද්දටු ආකාරයද මෙහි අඩංගු වෙනවා. එහෙනම් මිනිස් ඉතිහාසය තුළ දෙවියන්වහන්සේ ප්‍රබලව හඳුනා ගන්න පුළුවන් වෙන්නේ ඉතිහාස පොත් අධ්‍යයනය කිරීමෙන්. ඉතිහාස පොත් අධ්‍යයනය මගින්. ඊළඟට අපිට ගත්ත හැකි ග්‍රේසිය අක්කායාහි රචනාවන්නට ඇතැයි සැලකෙන නවගිවිසුමේ කෘතිය අපි දන්නවා අපොස්තලරුන්ගේ ක්‍රියාපොත තමා ග්‍රේසිය අක්කාහි රචනා වෙන්නට ඇතැයි කියලා අපි සැලකන කෘතිය වෙන්නේ. ඒ වගේම ඒක ලියුනේ ක්‍රිස්තු වර්ෂ 80 90 කාලය තුල. ඊළඟට අපිට පුළුවන් කතන්දර ස්වරූපයෙන් ඉදිරිපත් කර ඇති ප්‍රඥා සාහිත්‍ය ග්‍රන්ථය වෙන්නේ ජෝබ්. ඔබට මේක ඉක්මනින් කතා කරගෙන යන්නේ අපි මේවා වේලාසන කතා කරලා තියෙන නිසා. අපි ඉදිරි ප්‍රශ්න ටික තවත් දවසක කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඊළඟ ප්‍රශ්න කොටස මේ MCQ ඩිස්කෂන් එකේ. එහෙනම් ඊළඟ දවසේ හමු වෙන බලාපොරොත්තුෙන් ඔබට සුබ දවසක්. ජෙසු පිහිටයි.